කොහොමද යාළුවනේ? අද මායි අම්මා එකතු වෙලා රසම රස කුරක්කන් කැඳ එකක් හැදුවා. ඉස්සර නම් මම මේව බොන්න ආසම නැහැ. ඒ වුණාට එකපාරට මට ආසාවක් ආවා කුරක්කන් කැඳ එකක් බොන්න ඕනේ කියලා. ඉතින් මම අම්මගේ ඔළුවට අදහස දැම්මා. අම්මා කිව්වා එහෙනම් හදමු කියලා. ඉතින් අපි දෙන්නත් එක්ක එකතු වෙලා කුරක්කන් කැඳ එකක් හැදුවා. තව ක්‍රම තියෙනවද කුරක්කන් කැඳ හදන? මේ ක්‍රමයට අමතරව අම්මා නම් කිව්වා තව වෙනස් ක්‍රම වලට කට්ටිය හදනවා, මුදුරස් පළම් ගොඩක් දේවල් දාලා කුරක්කන් කැඳ එක හදනවා කියලා. මේ දවස්වල පොල් හිග නිසා අපි ඉතින් පොල් ටික බ්ලෙන්ඩර් කරලා ආපහු සැරයක් කිරි ගන්නවා. කොහොම හැදුවත් ඉතින් අම්මගේ අතකින් හැදෙද්දි හැමදේම රසයි. ලුණු මිරිසක් වුණත් ඒ වගේම තමයි. පොල් කිරි එකට ලුණු ටිකක් දාලා කුරක්කන් කුඩු ටිකකුත් එකතු කරා. එකතු කරලා ඒක කවලම් කරා. අද අපිට ලයිට් නැහැ. ඒක නිසා මං අම්මට කිව්වා එළියේ ලිපක් දැල්ලමු කියලා. නැත්තම් වීඩියෝ එකට කළුවරයිනේ. ඉතින් මේ තියෙන්නේ අපි දෙන්න එකතු වෙලා හදපු රසම රස කුරක්කන් එක. ඇත්තටම කජු තිබුණෙත් නෑ, මුදුරස් පළන් තිබුණෙත් නැහැ ගෙදර. මොකද මේක හදිසි කලබලයට ගත තීරණයක් නේ. ඊළඟ පාර හදද්දී හැමදේම දාලා රසට මීටත් වැඩිය රසට හදලා බොන්න හිතාගෙන තමයි මං අම්මට කිව්වේ අදට ඔහොම හදමු කියලා. රසට තිබුණා හැබැයි ලොකු